ඒතර කෑම අවුලක් ඇවිල්ලා බඩේ අජීර්ණයක් කරනම නම අරකට තමයි යන්නේ. එච්චරයි. ඉතින් මම ගාල්ලේදී මට ඒක වුණා කිව්වා. ගාල්ලේදී මට බඩේ අමාරුවක් හැදුණා. හැදිලා මම ඒ PH එකට ගිහිල්ලා සර්ජරි එකට ගිහිල්ලා මම බෙහෙත් ගත්තා. මම බෙහෙත් අරගෙන ඒක දෙනවනේ පෙත්තක් එහෙම. දැන් හවස වහන්න එනවා මහත්තයා. කළු උස මහත්තයෙක් ආවේ ජේල මහත්තයා. හරි තදයි යා. ඉතින් බඩේ අමාරුවක් හැදිලා යනකොට 4 දිනක් ඉන්න අතරේ ඒක තමයි ඉන්න කියන්නේ. මම දැන් ගාල්ලේ මම හිටපු තැන ඒ සෙල් එක C සෙල් කියලා කියන්නේ. එතරම් අර C&D කියන ලොකු බිල්ඩින් එකේ සෙල් 4ක් තියෙන්න මැදින් දොරවල් දාලා බිත්තියක් දාලා වෙන් කරලා තියෙනවා. ඒක විශේෂ ස්ථිර කරුවන්ව රඳවන්නේ. ඒක තමයි අපි හිටියන් අන්තිම කාලේ. එතකොට ඒකේ සෙල් එකක 4 දිනා බැගින් 16ක් දිනෙත් දාලා වැඩිපුර වෙන අය කොරිඩෝ එකේ තමයි ඉන්නේ. කොරිඩෝ එකේ ඉන්නේ. කොරිඩෝ එකේ ඉන්න අයට වාසි මොකද ඇතුලේ තියෙනවා පොඩි টয়ලට් එකකුයි වතුර ටැංකියකුයි. එතකොට යන්න වතුර තියෙනවා. ඉතින් ඕන කෙනෙක් කැමති අර කොරිඩෝ එකේ ඉන්න. දැන් මම යනකොට අර කාමර 4 වැහිලා හින්දා ඒ කියන්නේ 16 දෙනෙක් පිරලා හින්දා මම කොරිඩෝ එකේ තමයි හිටියේ. පළවෙනි දවසේ. දෙවෙනි දවසේ ආව ওই මහත්තයා. ඔය ඇවිල්ලා මං කිව්වා සර් මාව දාන්න එපා ඇතුළට. මම කොරිඩෝ එකේ ඉන්නම්. මගේ බඩේ අමාරු. මේ බලන්න සම බෙහෙත් තරම් තියෙනවා. බඩේ අමාරු. බඩේ අමාරු අපිට මොකද? ඔයාට බඩේ මමයි මේකේ නිලධාරියා. මම තමයි තීරණය කරන්නේ කවුද සෙල් වල වහන්නේ කවුද කොරිඩෝ එකේ. යනවා ඇතුළට කියලා දැම්මා. ඇත්තටම ඉන්දික කියලා කෙනෙක් හිටියේ කරන් දෙන්නේ. යයි තව දෙන්නෙකුයි. මාව දැම්මා ඇතුළට. මම ඉතින් දන්න සෙල්ලම් දාලා පෙල්ලෙනවා එහෙට පෙල්ලෙනවා මෙහෙට පෙල්ලෙනවා අරවා කරනවා මොනවා හරි කරනවා අමතක කරන්න හදනවා බෑ. පළවෙනි අවස්ථාවේ රෑ 10ට විතර ගියා. ඉතින් අරගොල්ලෝ බලාගෙන ඉන්නවා. හරිම කරන්න දෙයක් නැහැ. ආයි පාන්දර 2ට විතර ආයි ගියා. හරි. හිතන්නකෝ දෙකක් නැත්තම් මට මතක හැටියට දෙවරක් නැත්තම් තුන් වරක් මට එදා යන්න වුණා එළි වෙනකොට. ඉතින් එදා මං හරිම අසරණ ඔය වගේ අවස්ථාවක් අර ෂෙල් එක ඇතුළේ ඉන්න තව දෙතුන් දෙනෙක්ට ඇතුළේ වුණා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒත් අමාරුයි. ඒතකොට අනිත් එක ඒගොල්ලෝ පත් වෙච්ච අපහසුතාවය. එතන එක්කෙනෙක් හිටියේ ඇත්තටම හරි අමාරුයි හිටපු කෙනෙක්. මිනිහා ඇස් වහගෙනමයි ඒ ඇතුළේ ඉන්නේ. එයාට පුහුණු දෙන්න බෑ. එයා හරි බයයි. ඔය වහපු ගමන් මිනිහා අප්සෙට් යනවා. මිනිහා ඇස් වහගෙනමයි ඉන්න හදන්නේ. මොකද අර දොරත් එක්ක යකඩ දොරත් එක්ක ඒ පරිසරයේ මිනිහට දිරවන්නේ. එයා ඊටාම අපහසුතාවයටපත් වුණා මං අර වැඩේ කරනවා. හරි. ඉතින් මොනවා කරන්නද? ඕක තමයි ඇත්ත තත්ත්වය. ඊළඟට වතුර නැහැ. ගාල්ලේ ටැංකියෙන් තමයි වතුර තියෙන්නේ. අර ඇතුලේ අය නාගන්න එපා. නාගන්න ඇරිය ගම දොර අරිනවනේ දැන් උදේට. ඇරියාම කට්ටිය දුවනවා. සමහරවිට වැස්ස වෙලාවකට අර ගල් වල මේ පෙඳ පාසි වැඳිලා දුවනකොට ඇඳන් වැටෙනවා. මට මතකයි එක්කෙනෙක් වැටිලා මැරුණා. ඔළුව වැදිලා. අර සටනත් එක දුවලා ගිහිල්ලා ලිස්සලා වැටිලා ඔළුව වැදිලා මැරුණා. ඒක නිකන් සිර මරණයක්. එහෙම නැත්නම් සැක මරණයක් විතරයි. ඒ අරනේ මේ වතුර නැහැ, ටැංකියේ වතුර වලට සටනක් තියෙනවා. ඒකට දුවන්න ගිහිල්ලා මේක උනේ. ඒ නිසා අපි මොකක් හරි ගාල්ලේ මං කියන්නේ තව තියෙනවනේ හෝටල්. ඒ හෝටල් වලට වතුර තියෙනවනේ. ඒගොල්ලෝ ටැංකියෙන් නෙවෙයි නාන්නේ ඔය ඉන්න සංචාරකයෝ.